ගංවතුර නිසා ලංකාවට සිදු වුණු හානියෙන් ලංකාව ගොඩ ගන්න ආණ්ඩුවත් එක්ක එකතු වෙලා මිනිස්සු ඉතා දැඩි මහන්සියෙන් වැඩ කරන මේ මොහොතේදී අපිට සමහර වෙලාවට අහන්න ලැබෙනවා බොහොම පරාර්ථකාමී කතා. මම අද දැක්කා මේ මැද්දකැටිය ගොකරැල්ල සංගමු රාජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් තමන්ගේ පන්සලට අයත් පූජා භූමියෙන් අක්කර 20ක ඉඩමක් රජයට පවරා දීලා තියෙනවා. ගංවතුරෙන් අනාථ වූ අයට නිවාස හදලා දෙන්න. මට මේ කතාව ඇහුනම බොහොම සතුටක් දැනුණා. මොකද මං බුද්ධ පුත්‍රයෙක් දැක්කා ඒ හාමුදුරුවෝ ඒ කරපු දේ හරහා. චීවරයේ ගරුත්වය, චීවරයේ තියෙන වටිනාකම, චීවරයේ තියෙන සුද්ධත්වය තේරුම් ගත්ත සැබෑ හාමුදුරුවෝ කෙනෙක්, පූජනීය භික්ෂුවක්. කකුල් දෙක අල්ලලා අපේ හාමුදුරනේ කියලා වඳින්න පුළුවන් තරම් ඉතා පූජනීය චීවරය කොයිතරම් දුරට වටිනා දෙයක්ද කියන එක තේරුම් ගත්ත ඒ භික්ෂුන් වහන්සේ ඒ විදිහේ දෙයක් කරනවා දැක්කම ඒ අතරතුරේදී තවත් ඒ චීවරය පිළිබඳව කිසිම අවබෝධයක් නැති, චීවරයේ තියෙන ගරුත්වය ගැන කිසිම හැඟීමක් නැති එකෙක් මෙන්න මේ විදිහේ කතාවක් කියන. මේ වෙලේ මොනවත් කරන්න ඕනේ නැහැ. ඔය එක්සත් ජාතික පක්ෂයේ පක්ෂ අරමුදල බර ගානක් තියෙනවා. මිනිසුන් එකතු කරන්න ඕනේ නැහැ. පෝට්ටුවේ තියෙනවා. සජබේ තියෙනවා. ලොකුම පක්ෂ අරමුදල තියෙන්නේ මාලිමාවට. ඔය හතර එකතු කරා නම් ඇති තමුසෙලා සතයක්වත් දෙන්න එපා. තමුසෙලාගෙන් එකතු කරලා උන් වැඩ කරනවා. උන්ගේ ටික බැංකු පොත්වල හංගගෙන ඉන්නවා. මේක මොකද්ද මේ වැඩ? මොනවද මේ මජර තක්කඩි වැඩ? කාටද මේවා කරන්නේ? කවුද මේවෙන් රවට්ටන්නේ? උඹලා හැමදාම උන් එකතු වෙලා උඹලා රැවට්ටුවා. ඔක්කොම එකතු වෙලා. ගුණසේන මහා ශබ්දකෝෂයේ 873 වෙනි පිටුවේ තියෙනවා එක සිංහල වචනයක තේරුම. ඒකේ ඒ තේරුම විදිහට කියලා තියෙනවා සදාචාරාත්මක ලෙස නොහැසිරෙන සහ නින්දිත කෙනෙක් හඳුන්වන්න පුළුවන් තනි වචනයක් විදිහට ත්‍රාඩ කියන වචනේ. ඒක නිසා මෙතන ඉඳන් මේ වීඩියෝ එකේදී මම සමන්ත භද්‍රව හඳුන්වන්න භාවිතා කරන්නේ මෙතන ඉඳන් ත්‍රාඩ සමන්ත කියන වචනේ. ඔය ත්‍රාඩ සමන්ත කියනෝ නේද දැන් මේ සල්ලි දෙන්න එපා රජයට කියලා. මේ ත්‍රාඩ සමන්තගේ උමන්දාවේ තියෙන සල්ලි ටිකට මොකද වෙන්නේ කියලා ත්‍රාඩ සමන්ත මෙතනදී කියන්නේ නැහැ. ඒ උමන්දාවට මිනිස්සු සල්ලි දීලා කෝටි ගාණක් උමන්දාවේ බැංකු accountස් වල නැද්ද? ඒ බැංක් accounts වල තියෙන සල්ලි ටිකට මොකද වෙන්නේ? මේ වීඩියෝ එකේම එක්තරා තැනකදී ලක්ෂ 50ක් එකතු කරනවා මේ දරුවන්ට පොත්පත් ලබා දෙන්න වගේ කතාවක් කියනවා. ඒකට සල්ලි එකතු කරනවා කියන එක එතනදී කියනවා. ඒ කියන්නේ මේ රජයට සල්ලි නොදී ත්‍රාඩ සමන්තට සල්ලි දෙන්න මේ දරුවන්ට පොත්පත් ගන්න කියලා. ත්‍රාඩ සමන්ත දන්නේ නැතුව ඇති ආණ්ඩුව විසින් පහුගිය දවස් කිහිපයකට පෙර අනුර සහෝදරයා පාර්ලිමේන්තුවට ආම දරුවන්ට ඉගෙන ගන්න දරුවන්ට යම් විදිහකින් හානියක් වෙලා තියෙනවා නම් මේ ගංවතුරෙන් ඒ අයට ආර්ථිකව යම් දායකත්වයක් ලබා දීලා ආර්ථිකව ඒගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ විසඳන්න මේ රජය මැදිහත් වෙන බව කිව්වා. ඒක නිසා ත්‍රාඩ සමන්තගේ සල්ලි මෙතනට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ රජයට සල්ලි දෙන එක නිසා මේ හිත රිදුණු ත්‍රාඩ සමන්ත කොහෙද හිටියේ? ගෝඨාභයගේ කාලේ පෝලිං වල මිනිස්සු මැරෙනකොට. එතකොට කිව්වද මේ පෝලිං වල මිනිස්සු මැරුණේ ගෝඨාභය රාජපක්ෂගේ වැරද්ද නිසා, පොහොට්ටුවේ පාලනයේ වැරද්ද නිසා. ඒක නිසා මේ මියගිය අයට වන්දි ලබා දෙන්න පොහොට්ටුවේ පක්ෂ අරමුදලෙන් සල්ලි දෙන්න ඕන කියලා මේ ත්‍රාඩ සමන්ත කිව්වේ නෑ නේද? ඒ වගේම රාජපක්ෂලා ලංකාවේ උසාවියක් විසින් ෆන්ඩමෙන්ටල් රයිට්ස් නඩුවක වැරදිකරුවන් විදිහට තීරණය කරා ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට රාජපක්ෂලා ගෝඨාභය බැසිල් මහින්ද රාජපක්ෂතුළු තවත් අය මේකට වගකිව යුතුයි කියලා තීරණයක් දුන්නම ලංකාව කඩාගෙන වැටුණ එකට රාජපක්ෂලා වගකිව යුතුයි කියලා උසාවියකින් තීන්දුවක් තියෙනවා නම් ලංකාවේ ආර්ථිකයට මේ පක්ෂ අරමුදල අරගෙන දාලා ආර්ථිකයට යම් සහනයක් දෙන්න ඕන කියලා රාජපක්ෂලාගේ පොහොට්ටුවේ පක්ෂ අරමුදල තිබුණු සල්ලි ගැන ඒ වචනයක්වත් කතා කරේ නෑ නේද ඔය ත්‍රාඩ සමන්ත. තවත් දෙයක්. ඔය කෙහෙලිය රඹුක්කැල්ලගේ ඔය හොර බෙහෙත් මගඩිය නිසා ඇස් අන්ධ වුණු මිනිස්සුන්ට, මියගිය මිනිස්සුන්ට වන්දි ලබා දෙන්න. ඒක සිදු වුණේ රාජපක්ෂලාගේ පාලන කාලය යටතේදී සිදු වුණු දේවල් නිසා සහ රාජපක්ෂලාගේ කැබිනට් එකක හිටපු කෙනෙක්ගේ අතින් සිදු වුණු දෙයක් නිසා. ඒ කෙහෙලියගේ අතින් වුණු ඒ වංචාව නිසා මියගිය ඇස් අන්ධ වුණු මිනිස්සුන්ට වන්දි ගෙවන්න පොහොට්ටුවේ පක්ෂ අරමුදලෙන් සල්ලි අරගෙන දෙන්න ඕන කියලා ඔය ත්‍රාඩ සමන්ත කිව්වේ නෑ නේද? ඒ කියන්නේ පොහොට්ටුව මොනවා කරත් ත්‍රාඩ සමන්තට ප්‍රශ්නයක් නෑ. අනුර
කුමාර දිසානායක සහෝදරයා සහ ජාතික ජනබලවේගයත් එක්ක තියෙන ඇරියස් එක නිසා මේ ත්‍රාඩ සමන්ත කියනවා ආණ්ඩුවට සල්ලි දෙන්න එපා වෙනත් විදියකින් අර වටෙන් කියන්නේ ආණ්ඩුවට සල්ලි දෙන්න එපා මම සල්ලි එකතු කරනවා මට සල්ලි දෙන්න කියලා. මොන තරම් දුරට කැත තත්ත්වයකට වැටුණු කෙනෙක්ද ඔය ත්‍රාඩ සමන්ත කියන්නේ? හාමුදුරුව කෙනෙක් කියලා කියන්නවත් පුළුවන්. වෛරය, ක්‍රෝධය වපුරවන මේ විදිහේ චරිතවලට වන්දනාමාන කරනවද කට්ටිය? මේ ත්‍රාඩ සමන්තව මෙතෙන්ට ගෙනාපු එකට ඔය උමන්දාවට ගිය උමන්දාවට දැනටත් යන අය වග කිව යුතුයි. මොන්න තරම් දුරට කැත චරිතයක්ද? ಜಾති ද්‍රෝහී දෙයක් නේද මේ මුළු ජාතියම වැටිලා ඉන්න මේ වෙලාවේ. මුළු ජාතියම කඳුලකින් ඉන්න මේ වෙලාවේ. මුළු ජාතියම එකට එකතු වෙලා නැගිටින්න හදන මේ වෙලාවේ. ආණ්ඩුවට සල්ලි දෙන්න එපා කියලා කියන තරමට වෛරය, ක්‍රෝධය වපුරන්න පුළුවන්ද මේ වගේ කෙනෙකුට? රහත් වෙලා වගේ කතාවකුත් කියනවා නේද? රහත් වෙලා ඉන්න කෙනෙකුට මේ වගේ දෙයක් කියන්න පුළුවන් නම් ඒ කියන්නේ ඒ රහත් භාවය පිළිබඳ බුද්ධ ආගමේ තියෙන සංකල්පයට විශාල හානියක්, විශාල වැරැද්දක්, විශාල අති විශාල වූ අපහාසයක් මේ ත්‍රාඩ සමන්ත කරන්නේ. මේ විදියට වෛරය වපුරවන මේ ත්‍රාඩ සමන්තලා වගේ අයගේ ගාවට ගිහිලා වැඳගෙන ඉන්න ඒ අයත් වගකිව යුතුයි මේ ත්‍රාඩ සමන්තලා වගේ අය බිහි වෙනවට. ත්‍රාඩ සමන්ත ಜಾති ද්‍රෝහියෙක් විතරක් නෙවෙයි මේ මුළු දේශයටම ද්‍රෝහී වුණු කෙනෙක්. මුළු රටක් නැගිටින්න හදන මේ මොහොතේදී මිනිස්සු මේ ආණ්ඩුව විශ්වාස කරලා මිලියන් ගණන් සල්ලි වන මේ මොහොතේදී ආණ්ඩුවට සල්ලි යවන්න එපා කියලා කියන තරමට දේශද්‍රෝහියෙක්, ಜಾති ද්‍රෝහියෙක් වුණ මේ ත්‍රාඩ සමන්ත මෙතෙන්ට ගෙනාපු එකට ඔය උමන්දාවට ගිහිල්ලා වඳින, උමන්දාවට ගිහිල්ලා ත්‍රාඩ සමන්ත ලොකු කරපු හැම දෙනාම වග කිව යුතුයි. මෙයා මේ රාජපක්ෂ නිකායේ ලොක්කා. මේ රාජපක්ෂ නිකායේ ලොකුම පොර විදියට ඉන්න මේ ත්‍රාඩ සමන්ත ඉතා දැඩි අධිතක්සේරුවකින් ඉන්නේ. තමන් සියල්ලදත් සියල්ලම කරන්න පුළුවන් නිකන් මහා බ්‍රහ්මයා වගේ හිතාගෙන ඉන්න ත්‍රාඩ සමන්ත මේ බණ දේශනාව, මේක බණ දේශනාවක් නෙවෙයි, මේක වෛරයක පතුරපු දේශනාවේදී එක තැනකදී මාර කතාවක් කියනවා. තමන්ගේ තියෙන අධිතක්සේරුව කියන එක කොයිතරම් දුරට ඔළුවට ගහලාද කියන එක අපිට තේරුම් ගන්න පුළුවන් මේ කතාව විතරක් ඇහුවා. කොහොමුණත් මේක මේ ලේසියෙන් ගොඩ දාන්න බෑ. මේක ගොඩ දාන රටේ නායකයෙකුත් නැහැ. ඉන්නේ උන්ට වැඩ බෑ. ඒක ඇත්ත. වැඩ බෑ. මට බාර දුන්නා නම් මම ලස්සනට මේක ගොඩ දාලා පෙන්නනවා. එහෙම වැඩක් කරන්න පුළුවන් එකකුත් නැහැ. මට දුන්න නම් මම කරලා පෙන්නනවා. ත්‍රාඩ සමන්ත කවුරු කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ. ත්‍රාඩ සමන්ත කියන හැටියට මේ ප්‍රශ්නයට මේ ආණ්ඩුව විසින් දක්වපු ප්‍රතිචාර වැරදි. මේ ආණ්ඩුව විසින් ගන්න ප්‍රතිචාර මදි. ඒ වුණාට යුනයිටඩ් නේෂන් එක පවා මේ ආණ්ඩුව මේක හැන්ඩල් කරන විදිය සම්බන්ධයෙන් දැඩි ලෙස ප්‍රශංසා කරලා කතා කරලා තියෙනවා. ලෝකේ අනිත් රටවල් පවා මේ ආණ්ඩුව මේක හසුරවන විදිය හරි නිසා තමයි මේ රටට මේ තරම් දුරට උදව් කරන්නේ. ඒ තරම් ලෝකයේ තියෙන ඒ දැක්ම, ලෝකයේ ලංකාව මේක හසුරවන විදිය, මේ ආණ්ඩුව හසුරවන විදිය පිළිබඳව ඉතා සතුටෙන් කතා කරනකොට ත්‍රාඩ සමන්ත කියන මේක මේ හැන්ඩල් කරන්න බෑ මේගොල්ලන්ට. මට දුන්න නම් මම කරලා පෙන්නනවා. මේ වගේ අධි තක්සේරුව තියෙන සිවුර විකුණගෙන කන ත්‍රාඩයෝ බිහි කරේ ඔය උමන්දාවට ගිහිල්ලා වැඳගෙන බුද්ධාගම පිළිබඳව අදහසක්වත් නැතුව ක්‍රෝධය, වෛරය වපුරවන, ක්‍රෝධය, වෛරය දේශනා කරන මෙන්න මේ වගේ ත්‍රාඩ බුද්ධාගමට අගෞරව වෙන විදිහට හැසිරෙන, මම දන්නේ හැටියට දෙපාරක්ද කොහෙද මහානායක ස්වාමින් වහන්සේලා හම්බෙලා සමාව ඉල්ලපු මේ වගේ ත්‍රාඩයෝ ලොකු කරපු ලංකාවේ මිනිස්සුන්ට තමයි ඉස්සෙල්ලම වඩින්න ඕන. මේ වගේ ಜಾති ද්‍රෝහී, දේශද්‍රෝහී, වෛරය ඔඩු දුවන මේ වගේ ත්‍රාඩයෝ බිහි කරපු ලංකාවේ මිනිස්සු මේකට වග කිව යුතුයි. දැන් මේ කතාව එක තැනකදී මේ මුළු මේ වීඩියෝ එකේදී එක තැනකදී මේ ත්‍රාඩ සමන්ත කියනවා BBC එකේ කිව්වා BBC එක බැලුවේ නැද්ද කියලා. ඔය ත්‍රාඩ සමන්තට තේරෙන්නේ නැද්ද BBC එකෙන් නෙමෙයි ලංකාවේ ආපදා කළමනාකරන හෝ ලංකාවේ කාලගුණයට අදාළ වූ යම් තීරණ ගන්න ආයතන වැඩ කරන්නේ BBC එක බලලා නෙමෙයි කියන එක. ඒ වගේ සුළු තර්කයක්වත් තේරෙන්නේ නැද්ද? ඉතින් BBC එක විතරක් බලන්නේ නැහැ. එහෙනම් CNN එකත් බලන්න ඕනේ. එහෙනම් Fox News එකත් බලන්න ඕනේ. එහෙමනම්
එංගලන්තේ තියෙන අනිත් channels උත් බලන්න ඕන. ඉතින් මොන channel එකෙන්ද ගන්නෙ? මොන channelද බලන්න කියන්නේ? එහෙනම් කාලගුණ දෙපාර්තමේන්තුවක් අවශ්‍ය නැහැ නේ BBC එක විතරක් දාගෙන ඉන්න පුළුවන්. අන්න ඒ වගේ මැටි තර්ක අරගෙන එන තමන්ගේ මතය තහවුරු කරන්න ජාතික ජනබලවේගයට සහ අනුර කුමාර දිසානායකත් එක්ක තියෙන මේ ඇරියස් එකට ඕනම ජරා කතාවක් කියන අහගෙන ඉන්න මිනිස්සු මෝඩයෝ කියලා හිතාගෙන තමයි කතා කරන්නේ. ඇත්තටම අහගෙන ඉන්න මිනිස්සු මෝඩයෝ නිසා තමයි සද්ද නැතුව අහගෙන ඉන්නේ. ඊටාම දැඩි කැත නින්දිත ත්‍රාඩ හැසිරීමක් තියෙන මේ ත්‍රාඩ සමන්තලා ඉක්මනට නින්දිත ලෙස ලංකාවේ මිනිස්සු ප්‍රතික්ෂේප කළ යුතු තැනක ඉන්නේ. මුළු රටම එකතු වෙලා මේ ප්‍රශ්නේ කරදරේ වෙච්ච වෙලාවේ මුළු රටම එකතු වෙලා මිනිස්සු බේරගන්න ඒ සිදුවුණු හානියේදී මිනිස්සු එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න එකතු වුණා වගේම දේශද්‍රෝහී ජාති ද්‍රෝහී මේ වගේ ප්‍රකාශ කරන මේ ත්‍රාඩ සමන්තව නින්දිත ලෙස කැත්තල් ලෙසම ප්‍රතික්ෂේප කළ යුතුයි. මම වැඳලා ඉල්ලනවා ලංකාවේ හාමුදුරුවන්ගෙන් සීලවන්ත හාමුදුරුවන්ගෙන් බුදුදහම තේරුම් ගත්ත හාමුදුරුවන්ගෙන් චීවරයේ ගෞරවය තියෙන හාමුදුරුවන්ගෙන් පාරට බැහැලා මෙන්න මේ චීවරය දරාගෙන ඉන්නවා කියලා බොරුවට චීවරයේ වටිනාකමවත් නොදන්න මේ ත්‍රාඩ සමන්තව ප්‍රතික්ෂේප කරන්න මේ සංඝ සමාජය එකතු විය යුතුයි. මේ නියම බුද්ධ පුත්‍රයන් එකතු විය යුතු මොහොතක් මේ වෙලාව. මේ ත්‍රාඩ සමන්තලා වගේ අය සල්ලි එවන්න එපා කියලා මේ කරන දුෂ්ට වැඩේ මේ කරන කැත වෛරී ධර්මයක් දේශනා කරන්න හදන මේ මොහොතේදී ලංකාවේ ඉන්න සිල්වත් භික්ෂූන් වහන්සේලා එකතු වෙලා එකමුතු වෙලා මහානායක වහන්සේලාද ඇතුළුව එකමුතු වෙලා මේ ත්‍රාඩයාව ප්‍රතික්ෂේප කළ යුතුයි. සංඝ සමාජය ප්‍රතික්ෂේප කරන අතරතුරේදීම මිනිස්සු කැත ලෙසම නින්දිත ලෙසම පාරට බහැලා හෝ මේ ත්‍රාඩයාව ප්‍රතික්ෂේප කළ යුතුයි. මේ ත්‍රාඩයාගේ මේ අධි තක්සේරුව බිමට දැමිය යුතුයි. වැඳගෙන යන්න සුදුසු තරම් චරිතයක්ද මේ ත්‍රාඩයා. ඊටාම දැඩි වේදනාවකින් සහ දැඩි තරහකින් මම මේ කතා කරන්නේ. මුළු රටක් එකතු වෙලා මේ රටේ තියෙන ප්‍රශ්නේ විසඳන්න හදන වෙලාවේ ආණ්ඩුවත් එක්ක තියෙන තරහට රාජපක්ෂලා පැරදීමේ නිසා ඇති වුණු වේදනාව පදනම් කරගෙන රාජපක්ෂලාට ඉදිරියට ප්‍රශ්න වෙන්න තියෙන බව දන්න නිසා ඒ වේදනාව පදනම් කරගෙන මේ පවතින ආණ්ඩුවට ගහනක ඒ වෛරය උඩ පදනම් වෙලා දේශපාලනික වශයෙන් ජාතික ජන බලවේගය විවේචනය කරාට ප්‍රශ්නයක් නැහැ. දේශපාලනික වශයෙන් ජාතික ජන බලවේගයේ හරි වැරදි සම්බන්ධයෙන් කතා කරලා ප්‍රශ්නයක් නැහැ. අපිට බැන්නට කමන්නේ, අපිට ඕන දෙයක් කිව්වට කමන්නේ. නමුත් මිනිස්සුන්ට උදව් කරන්න මුළු ලෝකෙ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා ඉන්න මේ මොහොතේ ආණ්ඩුවට සල්ලි දෙන්න එපා කියන තරමට ත්‍රාඩ කතාවක් කියන්න පුළුවන් මේ ත්‍රාඩ සමන්තව ප්‍රතික්ෂේප කරන්න නැතුව ඔළුවත ගන්නද? සංඝ සමාජයත් එකතු විය යුතුයි. ලංකාවේ මිනිස්සුත් එකතු විය යුතුයි. මේ ත්‍රාඩයා මේ උමන්දාවේ ඉන්න ත්‍රාඩ සමන්තව ප්‍රතික්ෂේප කළා. මේ වගේ දේශද්‍රෝහීන්, මේ වගේ ජාති ද්‍රෝහීන් මේ සිවුරට නිගා කරන, බුද්ධ ආගමට නිගා කරන මේ වගේ ජාති ද්‍රෝහීන් කැත ලෙස නින්දිත ලෙස ප්‍රතික්ෂේප කළ යුතුමයි. ඔය උමන්දාව කියන එකට යන්නවත් එපා. උමන්දාව කියන එක හදාගෙන ඔය දැඩි අධිතක්සේරෝ දුන්නේ ඔබලා නම් මේ උමන්දාවට යන්නත් එපා. මේ ත්‍රාඩයාව එක විදියට එකතු වෙලා එක හඬින් අපි ප්‍රතික්ෂේප කළ යුතුයි.